टॉयलेट එකට මිගේ බ්වා එහෙනම් ගෙදර නම් කාපන්කො කැරට් එක එකම ගූ ටික අරන් එක එක තැනට එක එක විදිහට තියෙනවා අපිත් ඉතින් ඕක බිලීව් කරගෙන කනවා එක එක පාට welcome to bread talk මේ එපිසෝඩ් ගේ නම්බරය දන්නෙත් නෑ මයික් එක කෑලිත් නෑ අද මම bread talk series එක කියන්න යන්නේ මගේ කතාව මේක මගේ පොතේ තියෙනවා ගත්තේ නැත්නම් ගන්න. පොඩි ප්ලග් මොමන්ට් එකක්. හරි. මේක තමයි කතාව. ඕගොල්ලෝ බුෆේ කාලා තියෙනවා. මගේ පළවෙනි බුෆේ කතාවක් තමයි මේ කතා කරන්න යන්නේ. මට තාම මතකයි. බුෆේ එක අපි කෑවේ 94. මේක මම දන්නේ because අපි දැන් යහපතෙන් කොළඹට ඇවිල්ලා මගේ පළවෙනි බුෆේ එක මේක තිබ්බේ හොලිඩේ ඉන්. ඒක දැන් නෑ. දැන් රමාඩ විදිහට ඉන්නේ. ඒක අපිව ගෙනිච්චේ අපේ දුර relative කෙනෙක් එයා ඒ කාලේ ලොකු බැංකුවේ CEO so එයා ගාව තිබ්බා සිලිං බිලිං අනේ යා මේ අවුරුද්දේ නැති උනේ අනේ පාව කොහමද අහන්නකෝ දැන් එයා අපිව ගෙනිච්ච දැන් යන්න කලින් අම්මා මට හරියටම කිව්වේ බුෆේ කියන්නේ ඕන තරම් ගන්න පුළුවන් හැබැයි ඔක්කොම එකට බෙදා ගන්න එපා හරි මම ඉතින් චුට්ටක් අරන් දැන් කාලා මගේ චූටි බඩේ දැන් පිරිලා තියෙන්නේ මට තාම මතකයි බුෆේ එක දැන් මම මේව වඩ වෙන අනේ ඊට පස්සේ ආවා so let's go and have dessert අනේ ඔතනට ගියා මේ කාලේ දන්නේ ඒ ෂොට් ග්ලාසස් වල ජෙලි දාලා තිනවා අනේ ඕක ඇත්තටම පිස්සුවක් තමයි හොටෙල්ස් එකම ගූ ටික අරන් එක එක තැනට එක එක විදිහට තියෙනවා අපිත් ඉතින් ඕක බිලීව් කරගෙන කනවා එක එක පාටට මම දැන් ඕකත් සර්ව් කරගෙන ඇවිල්ලා කෑවා දැන් කන්න පුළුවන් ප්‍රමාණයක් කාලා බලනකොට මට නිකන් කැරකෙනවා හොලිඩේ ඉන්න එක මගේ හොලිඩේ ඉන්න එක වෙනම තැනක තිබ්බේ ඔන්නේ බලමු ඊට පස්සේ කිව්වා මම්මි what මම්මි I want to go to the toilet එකට මිගේ බ්වා ගෙදර ඇවිල්ලා අඬ කිරි එකක් බීලා නිදාගත්ත කාපු ටික ඔක්කොම හොලිඩේ එකෙන් කකුසීම දාලා ආවා. මේක තමයි මගේ පළවෙනි බුෆේ එක්ස්පීරියන්ස් එක. අයියෝ ලැජ්ජාවේ බෑ. ඒකට පස්සේ මම බුෆේ එක ගිහලා නැහැ ගොඩක් කල්. තව කෙනෙක් බඳින්නකම් අපි හිටියා. එතකොට මම පුරුදු වෙලා හිටියේ. කොච්චරද කන්න ඕනේ? කොයි වගේ ස්පේස් එකකද තියන්න ඕනේ? සුප් එකක් බීලා බඩ පුරව ගන්න හොඳ නැහැ. දැන් මම බුෆේ එක්ස්පර්ට් කෙනෙක්. දැන් කෙලින්ම පටන් ගන්නෙ ආස දේවල් වලින් විතරමයි. නිකං සැලඩ් බය එකක් තියෙනවා කියලා එලෝලු කාලා බඩ පුරව ගත්තොත් ගෙවපු 7000කට වැඩක් නැහැනේ. එහෙනම් ගෙදර නම් කාපන්කො කැරට් එක. වැඩි විස්තර දැනගන්න මේ පොත කියවන්න.